හලෝ සුබ දවසක් කියලා බෑ ගන්නවා SL Tech Core YouTube channel එකට. ඔයාලත් කැමතිද ඔයාලගේ වෙන මේ විදිහට තියෙන ඩෙස්ක්ටොප් එක මෙන්න මේ වගේ කරගන්න? එහෙමත් නැත්නම් මෙන්න මේ විදිහට කරගන්න? එහෙමත් නැත්නම් මෙන්න මේ වගේ එක එක විදිහට ඕගොල්ලන්ගේ ඩෙස්ක්ටොප් එක ලස්සන කරගන්න මේ වගේ live wallpapers දාලා ඔයාගේ ඩෙස්ක්ටොප් එක සුපිරියක් කරගන්න කැමති නම් මේ වීඩියෝ එක ඉවරනකම නැති හිටින්න අපි යන් අද වීඩියෝ එකට. හරි ඕගොල්ලෝ මුලින්ම යන්න Google එකට ඉල්ල සර්ච් එකක් දාන්න lively wallpaper download කියලා. එතකොට ඕගොල්ලන්ට softonic එකෙන් බොහෝ දුරට මේකක් ඒ මට මේ වෙලාවේ පෙන්වන්න විදියක් නැහැ. මම යටින් නැත්තම් link එක ඕගොල්ලන්ට දාලා තියන්නම් first comment එකේ හරි description එකේ හරි. කොහොම හරි මෙන්න මේ application එක තමයි download කරලා තියෙන්නේ. ඒකේ නම තමයි lively wallpaper. හරිද? මේක free software එකක්. මේකට කිසිම ගේමක් කරන්න ඕනේ නැහැ. තව pay කරන්න ඕනේ එකක් තියෙනවා. අන්නර මේක තමයි bestම solution එක අපිට. හරි. මේක ඔයගොල්ලෝ මෙන්න මේ විදිහට install කරගන්න ඕනේ. මේකට මෙන්න මේ විදිහට normal install කරගන්න විදිහට install කරගන්න මේ ඔගේ දීලා මේ මං කලින් install කරලා තියෙන ඉඳහනවා install කරන්න ඕනේ කියලා. මම ඔයාලට පෙන්නන්නම් මේ විදිහට. දැන් මෙහෙම මට install කරන්න බෑ. මම මොකද install කරලා තියෙන්නේ. normal process එකක් යන්නේ next කරගෙන agreement එක yes දීගෙන ඕම install කරගෙන යන්න. හරි. ඔයගොල්ලෝ දැන් install කරගෙන ඉවරයි. හරිද? දැන් ඔයගලන්ට මෙන්න මේ වගේ application එකක් desktop එකට එනවා. මේක open කරගන්න. මේ විදිහට open දීලා මේක open කරගන්න. මේක open නේ ඔයගලන්ට බොහෝ දුරට. හරි. මේක already run වෙනවලු මට මේක open කරන්න එපා. මේමයි දැන් මම මේක install කරලා තියෙන්නේ. එතකොට install කරලා පස්සේ ඔයගලන්ගේ මෙන්න මේ මෙතනට මෙහෙම එකක් එනවා. ඉතින් ඔයගොල්ලෝ මෙතනින් right click දීලා open lively wallpaper දාගන්න. පස්සේ මෙතන අපිට දීලා තියෙනවා ඔයගොල්ලෝ defaultම ලස්සන wallpapers ටිකක්. ඔයගොල්ලෝ දැක්කේ මේක එතකොට මෙන්න මේක ඔයගොල්ලෝ දැක්කේ ඒවා. මෙන්න මේ වුණත් ඔයගලන්ට දාගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. මම ගොඩක්ම recommend කරනවා මෙන්න මේක සහ මේක. ඒක තමයි ලස්සනම මම මෙතනින් දකින විදියට. මහ ලොකු දෙයක් නැහැ. ලොකු මැජික් නැහැ. මේක කරන්න තියෙන්නේ සම්පූර්ණ දේ වාට ඕන නම් මේක මෙතනින් කෙලින් set wallpaper දෙන්න. එච්චරයි කරන්න තියෙන්නේ. නේද? දැන් ඔයාගේ wallpaper එක හරි. මේක live wallpaper එකක් live වෙනවා මේක. මම මේක දැන් මෙතනින් post කරලා තියෙන්නේ. මම මේක කරාම ඔයගලන්ට පේනවා වතුර බින්දුව වැටෙනවා. අපි තව ඒවා දෙක තුනක් try කරලා බලමු. ලොකු මැජික් එකක් නෑ මේකේ. හරි. මේකත් බලමු. මේක ඔයගොල්ලෝ දැක්ක කලින්. මේකත් මාර ලස්සනයි. පේනවනේ. ඊට පස්සේ මේකේ මේකත් පට්ට ලස්සනයි. මේකත් මාර ලුක් එකක් තියෙනවා. සුපිරියටම තියෙනවා. හරි. ඕක තමයි ඉතින් අද වීඩියෝ එක සරලම පොඩි වීඩියෝ එකක් මම මේ නිකන් දැනුවත් කරන්න අරන් ආවේ මේක කරන්නේ කොහොමද කියලා ගොඩක් අය හොයලා තිබ්බා මේවා. ඒකින්ද තමයි එනාවේ. වීඩියෝ එක හොඳයි නම් like එකක් දාලා comment එකක් දාගෙන subscribe කරගෙන යන්න. bell icon එකත් ඔල් දාලා තියාගන්න. මේක මට අද පෙන්වන්න බැරි වුණා. ඇත්තටම download කරන විදිය පොඩි network ප්‍රශ්නයක් ඉඳලා නැත්තම් මම මේක අනිවාර්යෙන් පෙන්නනවා. ඒත් මේක install කරගන්න විදිය ඔයගලන්ට තේරෙනවා. මේක සම්පූර්ණ exe file එකක්. මේක normal විදියට yes කරගෙන next කරගෙන ගිහිල්ලා නිකම්ම install වෙන්න දෙන්න. නිකන් ඔහේ ගලාගෙන යන්න දෙන්න. එතකොට නිකම්ම open වෙයි වගේ මේ application එක. පස්සේ open වුණාට පස්සේ අර මම කරන්න කිව්ව ටික කරන්න. එච්චරයි. එහෙනම් අපි යනවා ඊළඟ වීඩියෝ එක යම්බෙමු.